අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පදිංචිව සිටි නිවසේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර එදින ඔහු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමටද නියමිතයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් රෝහල් භූමියේ පිහිටි නිල නිවාසිකාගාරයේදී නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධයක් පෙන්වා බියවද්දා ඇයව දූෂණය කර තිබුණේ ඉකුත් සඳුදා රාත්‍රියේ. ඉන් අනතුරුව පලා ගිය සැකකරු බදාදා පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නැව ප්‍රදේශයේ සැඟව සිටියේදී. අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ දිනේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සැකකරු පැය 48ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. සැකකරු අද පෙරවරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණේද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් අනුවයි. පොලිසිය විසින් තමන්ට පහර දුන් බවට සැකකරු අධිකරණයේ හමුවේ පැවසීම හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කෙරුණේ. සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවට ඔහුගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඊයේ දිනේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා මේ මාස 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර අදාළ සැකකරු විසින් පැහැරගත් දුරකථනය සොයා පොලිසිය අද අලියොම සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කර තිබූ අතර එහිදී ජීව අත්බෝම්බයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. එම නිවස තුළ තිබූ පාත්‍රයක සංගවා තිබේදී මෙම සැකකරු කලක් චීවරධාරියෙකු ලෙස පෙනී සිට ඇති බවත් වාර්තා වී තිබුණා. මේ අතර සැකකරු අද යලි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා. එමෙන්ම එදින ඔහු හඳුනා ගැනීමේ පෙරටුවකටද ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ.